2019 ආර්ථික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 30 වෙනි ගැටලුව මේ ගැටලුව අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ වාණිජ බැංකු ක්‍රමවේදය කියන එකකයේ තුලින්. වාණිජ බැංකුවක රුපියල් මිලියන 300ක තැන්පතුවක් නිසා මුදල් සැපයීම මිලියන 3000කින් වැඩි වූයේ නම් සංචිත අනුපාතය විය යුත්තේ. වාණිජ බැංකුවක රුපියල් මිලියන 300ක තැන්පතුවක් නිසා මුදල් සැපයීම 3000කින් වැඩි වෙලාලු. රුපියල් මිලියන 3000කින් වැඩි වෙලාලු. අපෙන් අහනවා සංචිත අනුපාතය විය යුත්තේ කියලා. එතකොට මේකෙදි වැලු බැලමටම පේන්න ඕන මේක පූර්ණ මුදල් මැවීමක් ආශ්‍රයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට පූර්ණ මුදල් මැවීමක් ආශ්‍රයෙන් අපි මුදල් සැපයීමේ වෙනස් වීම ගණනය කරන්නේ. මුදල් සැපයීමේ වෙනස් වීම සමානයි මුළු සංචිත ප්‍රමාණය පූර්ණ මුදල් මැවීමක් නේ. මුළු සංචිත ප්‍රමාණය ගුණ කිරීම තැන්පතු ප්‍රසාරණ සංගුණකය. එතකොට පූර්ණ මුදල් මැවීම නැත්නම් මුදල් සැපයීමේ වෙනස් වීම රුපියල් මිලියන 3000යි මුළු සංචිතය 300යි. තැන්පතු ප්‍රසාරණ සංගුණකය අපි ගණනය කරනවා 1ට R වලින්. එතරම් දෙපැත්තම R වලින් ගුණ කරනවා. R ට R කැපෙනවා. මේ පැත්ත R වලින් ගුණ වෙලා 3000යි. R එනවා මේ පැත්ත 300යි. දෙපැත්තම බෙදන්න 3000යි. මීටරේ ලේසි ක්‍රමයක් තියෙනවා එහෙම ඕනේ. මේව දැන් හදා ගන්නකො. එතකොට R එනවා 1ට 10යි 1ට 10යි කියන්නේ 0.1යි. එතකොට මේක අපි අනුපාතයක් විදිහට තමයි මේ R කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒ නිසා අපි අනුපාතයක් කරන්නේ 0.1 ගුණ කරන්න ඕන 100ෙන්. එතකොට එනවා අනුපාතය 100ට 10යි. එතකොට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 100ට 10යි. නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මේ ගාන කියවලා තේරුම් ගන්න ඕන මේක පූර්ණ මුදල් මැවීමක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු සංචිතයම ණය දෙන්න භාවිතා කරන අවස්ථාවක්.